මිතුන ලග්නලාභී ඔබට මේ වර්ෂයේ ඔබේ හීන බලාපොරොත්තු හැමදේම සාර්ථක කරගන්න ඕනද? එහෙනම් මේ වීඩියෝ එක අවසානකම් බලන්න. මේ වීඩියෝ තුලදී ඔබට මේ වසරේදී වරදින්න පුළුවන් හැම තැනක් ගැනම අකුරෙන් අකුර කතා කරනවා. එහෙනම් අපි යමු ඔයාගේ ජීවිතය සාර්ථක කරන වැදගත්ම වීඩියෝවට. මිතුන ලග්නලාභී ඔබට මේ වසර පුරාම බුධ ග්‍රහයාගේ බලපෑම පවතිනවා. ඒක පුදුම විදිහේ වාසනාවන්ත තත්වයක්. බුධ ග්‍රහයාගේ බලපෑම නිසා ඔබ අතිශයින් බුද්ධිමත් කෙනෙක් වෙනවා. ඒ වගේම ක්‍රියාශීලී ඉක්මනින් ඉගෙන ගන්න අතිදක්ෂයෙක් වෙනවා. ඔබ විවිධ අදහස් වලින් පරිපූර්ණ කෙනෙක්. ඒ නිසා ඔබට විවිධ ශාස්ත්‍රවල විවිධ පුද්ගලයන් සමග ගනුදෙනු කරන්න, ආශ්‍රය කරන්න, ඇසුරු කරන්න, වැඩ කරන්න ලැබෙනවා. මෙන්න මේ වැඩ කරන්න ලැබීම කියලා කියන්නේ ඔබට පුදුම විදිහේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් අවස්ථා නිර්මාණය කරන අවස්ථාවක්. මේ වසරේ මේ වෙද්දිත් ඔබ තීරණයක් ගත්තට පස්සේ නිතර තීරණය වෙනස් කරනවා නේද? අනිවාර්යෙන් ඒ දේ කරනවා නම් මෙන්න මේ ටික හොඳට අහගන්න. මේ ටික කියන්නේ ඔයාටමයි. ඔබට මොනවා හරි දෙයක් කරන්න හිතනොත් ඔබ ඒ දේ පටන් ගන්නවා, ඒ වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි ටික දවසක් යද්දි ඔයාට ඒක එපා වෙනවා නේද? ඔයාට නිතර ගන්න තීරණ එක වෙනස් කරන්න හිතනවා නේද? මේක හරියන්නේ නැහැ වගේ කියලා හිතනවා නේද? එහෙම හිතනකොට ඔයා මොකද කරන්නේ? තීරණය වෙනස් කරන නැත්නම් කරන දේ වෙනස් කරනවා. එකම තීරණයේ අවසානයේදී 7-8 වතාවක් ඔබ වෙනස් කරලා. මෙන්න මේ තීරණ ගැනීම වලදී ඔබේ තියෙන මේ අස්ථාවරතාවය එතරම් සුබදායක වෙන්නේ නැහැ. මොන හරි දෙයක් කරන්න තීරණයක් ගන්නකොට පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ ගැන හොඳ අදහසක් ඇතුව තීරණය ගන්න. එතකොට දෙතුන් පාර වෙනස් කරන්න වෙන්නේත් නැහැ. අනිත් එක ඔබ ගන්න තීරණය ගැන ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා නම් ආයෙ ඔබට වෙනස් කරන්න හිතෙන්නේත් නැහැ. හරි අදහසක් නැතුව ඔබ තීරණ නිතරම ගන්නවා නම්, හරි අදහසක් නැතුව තීරණ වෙනස් කරනවා නම් ඒක ඔබේ අනාගතයට ඍජුව බලපාන්න පුළුවන්. ඔබ ආරම්භ කරන දෙයක් වේවා, ඔබ කරන දෙයක් වේවා, ඔබේ නව සම්බන්ධතාවයක් වේවා, තියෙන සම්බන්ධතාවයක් වේවා, මේ ඕනෑම තැනකදී ඔබ නිතර ඔබේ තීරණ, ඔබේ අදහස් වෙනස් කරනවා නම් ඒක ඇත්තටම ප්‍රශ්නයක් නේද? ආන්නේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම හදාගමු. මේ අවුරුද්දේදී ඔබට ජයග්‍රහණ අවශ්‍ය නම්, ඔබ ඒ වෙනුවෙන් හීන දකින්නවා නම් අනිවාර්යෙන්ම ඔබ මේ වැරද්ද නම් හදාගන්නම ඕන. මේ වසර ජයග්‍රහණ වලින්ම පුරව ගන්න හිතනවා නම් ඔබට වැදගත් වෙන ඊළඟ කරුණ තමයි ඔබ දෙයක් කරනවා නම් ඒ කරන දේ නිකන් එක දිගට කරගෙන යන්න හිතෙන්නේ නැහැ වගේ නේද? පටන් ගන්නවා, ටික දවසක් කරගෙන යනවා, නිකන් බෑ වගේ හිතෙනවා නේද? ඔබට මේ වෙද්දිත් මේ ගැටලුව තියෙනවා නම් අපි කතා කරමු මොකද්ද මේ தත්ත්වය කියන එක ගැන. මම මුලිනුත් සඳහන් කළා ඔබට මතක නම් ඔබ ටිකක් මේ වසරේදී නව අදහස්, නව දේවල් අත්දැක බලන්න කරන්න කැමතියි කියලා මම කිව්වා නේද? මතකද? මෙන්න මේ අලුත් දේවල්, නව දේවල් නිතර කරන්න උත්සාහ කරනවා නම් සමහර වෙලාවකදී ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඔබ හැමදෙස්සෙම උත්සාහ කරන්නේ අලුත් දෙයක් කරන්න නම්, අලුත් විදියට හිතන්න නම්, මේ කරන දේ නෙමෙයි මේ දේ තමයි හරියන්නේ කියලා හිතලා අලුතෙම පටන් ගන්න නම් ඔබ හිතන්නේ එකම දෙයක් එක දිගට කරගෙන යන්නේ නැති නිසා ඔබට කිසිම දෙයක සාර්ථකත්වය ලබන්න බැරි වෙනවා නේද? මෙන්න මේ ගැටලුව ගැන ටිකක් අපි තදින් හිතන්න ඕනේ. මොකද අපි ජයග්‍රහණ ලබා ගන්න නම් එක දෙයක් දීර්ඝකාලීනව කරගෙන යන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඒ වගේම ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ යම් දෙයක් කරනවා නම්, ඔබ යම් දෙයක් තෝරගන්නවා නම් ඒ ගැන ඔබ හොඳ අවබෝධයකින් යුක්තව ඉන්න. ඒතකොට ඔබට නිතර ඒ දේ වෙනස් කරන්න වෙන්නෙත් නැහැ, නිතර අලුත් කරන්න වෙන්නෙත් නැහැ. ඔබ හොඳ අවබෝධයකින් පටන් ගත්ත කියලා කියන්නේ ඔබට අවසානයේ දක්වා ඒක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ කරුණ ගැන දැඩිව සැලකිලිමත් වෙලා මේ වර්ෂයේ කටයුතු කරන්නම ඕන. මිතුන ලග්න හිමි ඔබට මම ඊළඟට කියන්න හදන්නේ ඔබ ටිකක් මේ වර්ෂයේදී කතා කරන වැඩි වගේ නැද්ද? නිකන් වැඩියෙන් කියවනවා වගේ නැද්ද? මෙන්න මේ කරුණ ගැන තමයි කතා කරන්න හදන්නේ. අපි බලමු මේ වැඩියෙන් කතා කරන එක ඔබට බලපාන්නේ කොහොමද කියලා. මේ වසරේදී ඔබ ටිකක් වැඩියෙන් කතා කරන, වැඩියෙන් අදහස් ප්‍රකාශ කරන, ඔබ ළඟ තියෙන අදහස් ඔබ නිතරම කියවන කෙනෙක්. අන්න එතකොට ඔබ වැඩියෙන් කතා කරන නිසා වැඩියෙන් කතා කරන තරමට වෙන්නේ අපි නොකියන්න ඕන දේවල් පවා එළියට කියවෙන එක. තැනට ගැලපෙන ඔබ කියන්න ඕන දේ, මෙන්න මේ දේවල් ටික විතරක් ඔබ කියනවා වෙනුවට ඔබ ඕනුවට වඩා කතා කරන්න උත්සාහ කරනවා. එම් උත්සාහ කරනකොට සිද්ධ වෙන දේ තමයි අපි කියන්න ඕන දේ, කියන්න ඕන නැති දේ කියන මෙන්න මේ දෙක බේර ගන්න බැරුව ඕන දේත් කියවෙනවා, එපාදේත් කියවෙනවා. ඔබට හොඳටම තේරෙනවා ඔබ වැදගත් තැනක වේවා, ඕනෑම තැනක කතා කරනකොට එතෙන්ට ගැලපෙන්නේ නැති, ඔබ ළඟ තියෙන වැරදි වේවා, අඩුපාඩු වේවා, කියන්න ඕන නැති දේවල් වේවා, අතිශය පෞද්ගලික දේවල් වේවා, මේ මොනවා කිව්වත් ඒ තැනට අදාළ වෙන්නේ නැහැ. ඒව කියන්න වෙන්නේ ඔබ අනිත් අයට නොපෙන්වන්න ඕන දේවල් ඔබ පෙන්නන එක. ඔබේ අතිශය පෞද්ගලික දේවල්, ඔබ කාටවත් කියන්න ඕන නැති දේවල් මේවා කියවෙනවා කියලා කියන්නේ ඔබටම තේරෙනවා ඒකින් වෙන ඔබට හානියක්. ඒ නිසා ටිකක් කතා කරනකොට සීමා සහිතව කතා කරන්න. අවශ්‍ය දේ කියන්න, අවශ්‍ය දේ කිව්ව වචනෙන් දෙකෙන් කතාව ඉවර කරා. අවශ්‍ය විදියට සංවාදය අරගෙන ගියා, එතනින් ඉවර කරා. මොකද ඔබ අනවශ්‍ය විදියට කතා කරන්න යනවා කියලා කියන්නේ සරල වචනෙන් කිව්වොත් අහක යන ප්‍රශ්න ඔබ තුලට දාගන්නවා කියන එක. මම හිතනවා ඔබ අහලා ඇති කියලා අහක යන නයි කියලා ඉවරලා කියන කොටසක් තියෙනවා. මම මේක කියන්න උත්සාහ කරන්නේ ඒක ගැලපෙන්නේ නැති නිසා. ආන්නේ වගේ දේවල් කරගන්න එපා. අදාළ දේ කරලා අදාළ විදියට ඉන්න. අනවශ්‍ය කතා බහ අවශ්‍යම නැහැ.
ඔබට වැදගත් වේ කියලා මම දෙයක් කියන්නම්. ඔබ ඕනෑම තැනක කතා කරන්න අඩු වෙන්නම් ඒ ඕනෑම තැනක ඔබට ලැබෙන තැන ඉතා ඉහළයි. ඒ නිසා අනවශ්‍ය කතා බස් කරලා තමන්ට ලැබෙන තමන්ගේ තියෙන තත්ත්වය තමන්ගේ තියෙන ගෞරවය කිසිම වෙලාවක නැති කරගන්න හදන්න එපා. අවශ්‍ය දේ කතා කරලා අවශ්‍ය විදිහට වැඩ ටික කරගෙන යන්න. අනවශ්‍ය කතා බහ ඔබට අවශ්‍යම නැහැ. ඔබ මේ වර්ෂයේදී දෙයක් කරනවා නම් ඔබ බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ ඔබට හිතන විදිහට කරන්න. ඔබ ඒ ගැන ගැඹුරින් අධ්‍යයනයක් කරන්නේ නැහැ. ඔබ කැමති හොඳ දැනුමක් ලබා ගන්න. නමුත් ඔබ ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නැහැ. ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නැති වෙන්නේ. ඔබ හිතනවා ඔබ දන්නවා කියලා. ඔබ දන්නවා කියන එකෙන්ම ඔබ ගොඩාක් වෙලාවල් වලදී දේවල් වරද්දවා ගන්න උනත් පුළුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට ඔබ දේවල් කරන්න එපා. කරන දේ ගැන ගැඹුරු අධ්‍යයනයක් කළා. ඔබ හොඳ අවබෝධයක් අරගෙන හොඳ අදහසක් ඇතුව කරන්න. සියල්ල දන්නා නමුත් ඔබ අනිත් අයගේ උපදෙස් එහෙම අරගෙන නිකන් තනියෙන්ම දේවල් කරලි වෙරලා වරද්ද ගන්න නැතුව පුළුවන් තරම් දේවල් සාර්ථක වෙන විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මිතුන ලග්න හිමි ඔබ මේ වර්ෂයේදී ටිකක් නිදහස අඩු වෙයි නිදහස නැති වෙයි වගේ කියලා පුංචි බයකින් ඉන්නවා නම් මෙන්න මේ ටික ඔයාට තමයි කියන්න හදන්නේ. ඔබේ හිතේ සමහරක් විටදී මට මගේ නිදහස නැති වේ මගේ බැඳීම නිසා මගේ ආදරේ නිසා මගේ පවුල නිසා මොනවා හෝ දේවල් නිසා ඔබට හිතෙනවා ඔබට නිකන් මගේ නිදහස නැති වෙනවා මට නිදහසේ ඉන්න තියෙන මට පාඩුවේ ඉන්න තියෙන එක නැති වෙනවා කියලා ඔබ හිතනවා නම් මෙන්න මේක පොඩි ගැටලුවක් වෙනවා. මොකද ඔබ බැඳීම් වලදී හිතවත්කම් වලදී බොහෝ වෙලාවල් වලදී ඔබ තනි වෙන්න උත්සාහ කරනවා නම් ඒක ටිකක් ඒ බැඳීමක් එකට පවතින්න තියෙන අවස්ථාව චුට්ටක් අහිමි කරනවා නේද? සමහර වෙලාවල් වලදී මේ නිදහස නැති වෙනවා කියන හැඟීම අපිට තදින්ම දැනෙන්න ගන්නවා. එතකොට ගොඩාක් වෙලාවල් වලදී කරන්නේ මේ දේවල් අතහරින්න හදනවා, මේ දේවල් වලින් අයින් වෙන්න හදනවා. මෙම උත්සාහ කරන අර ඔබත් එක්ක තියෙන බැඳීම් හිතවත්කම් බිඳ වැටෙන්න හේතු වෙනවා. බැඳීම් බිඳ වැටෙනවා කියලා කියන්නේ ඒක කාටුණත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද අපිට දැනෙන නිදහස අපිට ඕන කරන නිදහස වෙනුවෙන් අපි ඒ දේ ගැන විතරක් හිතලා අනිත් හැමදේම අතාරිනවා නම් ටිකක් අපිට ජීවත් වෙන්න අපහසු වෙනවා. නිකමට ඔබ හිතන ඔබේ ඉන්න හිතවතුන් යාළුවන් හැමෝම වගේ ඔබ අතහරිනවා නම් ඒතකොට ටිකක් අපිට නිකන් මේ ලෝකෙම නිකන් පාළු තැනක් වගේ දැනෙනවා. අපිට කතා කරන්න ඕනලට කතා කරන්න කෙනෙක් නැති වෙනවා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙන වෙලාවට ප්‍රශ්නේ කියන්න හිනහ වෙන වෙලාවට හිනහ වෙන්නවත් අපිත් එක්ක කෙනෙක් නැති වෙනවා පිරිසක් නැති වෙනවා නම් ඒක චුට්ටක් අපිට අපහසු වෙන්නේද? ඒ නිසා කිසිම වෙලාවක ඔබට මේ විදියට හිතෙනවා නම් කොහොමද ඔබට හිතෙන්නේ? බැඳීම් කියන හරි කරදරයක් මේ හැම දෙයක්ම හරි කරදරයක් මට නිදහසේ ඉන්න ඕනි නිදහසේ ඉන්න දිනක තමයි වටින්නේ කියලා ඔබට නිතරම හිතෙනවා නම් ඔබ චූට්ටක් අඩියක් පස්සට ගන්න. මම කියන්නේ ඒක වැරදිමයි ඒක කරන්න මෙපාමයි කියලා මම ඔබට කියන්නේ. මොකද කෙනෙක්ට ඒක සතුට වෙන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්නේ ඔබ 100%ක් නැති වුණත් යම් තරමකින් හරි බැඳීම් වෙනුවෙන් හිතවත්කම් වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරන්න. මොකද මේ හිතවතුන් කියලා කියන්නේ ඔබේමයි. ඒ නිසා ඔබ ආදරය කරන අයට ඔබත් එක්ක ඉන්න අයට හොඳට සලකන්න. ටිකක් හරි හොඳට සලකන්න. මොකද එයාලට සමහරක් විට ඔයාව ලෝකයක් වෙන්න පුළුවන්. ඒ නිසා තනි ආත්මාර්ථකාමී විදිහට හිතුණට මට නිදහස ඕනේ මට සැනසීමෙන් ඉන්න ඕනේ කියලා චුට්ටක් අඩියක් පස්සට ගන්න මම ඔබට කියන්නේ 100%ක් කරන්න කියලා. හැකිතාක් බැඳීම් වෙනුවෙනුත් හිතවත්කම් වෙනුවෙනුත් ඔබේ නිදහස නැති වෙයි කියන බිය පසකට දාලා පුංචි හෝ වෙලාවක් වෙන් කරන්න. මොකද ඔබේ මයනේ. ඔබේ මය වෙනුවෙන් පුංචි වෙලාවක් ඔබ වෙන් කළා දාන එක කිසිම වෙලාවක බාධාවක් කරදරයක් කියලා හිතන්න එපා. ඔන්න එහෙනම් මිතුන ලග්න හිමි ඔබට මම විශේෂ කරුණු රාශියක් මේ වසර සඳහා දැන් කියලා තියෙනවා. මේ වසර පුරාවටම මේ දේවල් ඔබ හොඳට හිතේ තියාගෙන මේ දේවල් කරන්න. එපා ගියපු දේවල් නොකරෙන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ඔබට මතක් කරනවා ඔබට තේරෙනවා නම් මේ වසර වරදිනවා දැන් නම් මට ටික ටික කරදර එනවා කියලා තේරෙනවා නම් කරුණා කරලා 100 වතාවක් හරි කමන්නේ මේ වීඩියෝ බලන්න. මේ වීඩියෝ බලලා ආයි වරදින නැති වෙන්න ඒ වැරදි තේරුම් අරගෙන එවෙලෙ මේ වැරදි හදාගෙන එතනින් එහාට අපි ගමන යමු. මේ වර්ෂයේ මිතුන ලග්න හිමි ඔබට සාර්ථකත්වයට යන්න පුළුවන් වෙන ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් සාර්ථක වර්ෂයක් වෙන්න කියලා හදවතින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා. මම ආයෙත් ඔබට මතක් කරනවා ඔබට අවශ්‍ය හැම වෙලාවකම ඔබට වර්ධින හැම වෙලාවකම ඇවිල්ලා මේ වීඩියෝ බලන්න. ඒත් ඔබට නොතේරෙන ඔබට ගැටලුවක් තියෙන දැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි කතා කරමු. අපි ඔබේ ජයග්‍රහණ වෙනුවෙන් කොහොම හරි වැඩ කරමු. ඔබට සුබ දවසක් වේවා.